මගේ ආසාවට එයාට කියලා මේකප් එකක් දාගන්න ගිහින් වෙච්ච දේවල් දැක්කද? මේකප් එක කර කර ඉද්දි ක්ලයන්ට් කෙනෙක් ආවා. ඊට පස්සේ ඉසුරු ටික ගෙදර ගිහිල්ලා දැම්මා. ඉතින් කොහොමද මේකප් එක කළේ කියලා බලමු එහෙනම්. මට හිතුණා මේ වෙලාවේ කියන්න ඕන කියලා ඔයාලත් එක්ක. ජීවිතේ කවදා හරි ආපස්සට හැරිලා බලද්දී අපිට අපි ගැන සතුටු හිතෙන මතකයක් වේවි කියලා තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් මහත්තයෝ මට හරි සතුටුයි, ආඩම්බරයි මගේ ආසාවට මගේ කීමට මං ආස කරන දේවල් ඉගෙන ගත්තාට. අන්තිමට මම ඔයාට මෙහෙම කියන්නම්. සැරසිවේ මා හදම පරදා කුමරුනේ ලයම්ව පිරුණා. ඉතින් මාව මෙච්චර ලස්සන කරාට ගොඩාක් ස්තුතියි මහත්තයා.